මෙන්න TVS ස්පෝට් එකයි Hero Extreme 125R එකයි අතර තියෙන දරුණුම සටන. මේක නිකම් බයික් දෙකක් ගැන කතාවක් නෙවෙයි. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම බැලුවොත් මේ බයික් දෙක හාත්පසින්ම වෙනස් ලෝක දෙකක තියෙන්නේ. TVS ස්පෝට් කියන්නේ අවුරුදු ගානක ඉඳන් තෙල් වැඩ කරන බයික් අතර තියෙන නොමැරෙන ලෙජන්ඩ් එකක්. හැබැයි අනිත් පැත්තෙන් Hero Extreme 125R කියන්නේ 2024 වෙද්දී 125cc මාකට් එක උඩු යටි කුරු කරපු අලුත්ම බීස්ට් එක. එකක් ප්‍රැක්ටිකල්, අනික පට්ට ඇග්‍රෙසිව්. එන්ජින් එක ගැන කතා කරොත් TVS ස්පෝට් එකේ තියෙන්නේ 109.7cc Duralife එන්ජින් එකක්. ඒකෙන් 8.1 bhp පවර් එකක් එක්ක 8.7 Nm ටෝක් එකක් දෙනවා. හැබැයි සිල්ලම් දාන්න එපා Extreme 125R එකත් එක්ක. මොකද ඒකේ තියෙන 125cc එන්ජින් එක 11.4 bhp පවර් එකක් සහ 10.5 Nm ටෝක් එකක් ජෙනරේට් කරනවා. පවර් එක අතින් Extreme එක ගෞගානක් ඉස්සරහින් ඉන්නේ. ගියර් බොක්ස් එක බැලුවොත් TVS එකේ තියෙන සාම්ප්‍රදායික 4-ස්පීඩ් ගියර් සිස්ටම් එකක්. හැබැයි Extreme එකේ පට්ට ස්මූත් 5-ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙනවා. හයිවේ එකක වුණත් රෙස් එකක් දෙන්න Extreme එකේ ගියර් පහ පට්ටම වටිනවා. සස්පෙන්ෂන් පැත්තෙන් බැලුවොත් TVS එකේ තියෙන සාමාන්‍ය ටෙලස්කෝපික් ෆෝක්ස්. හැබැයි Extreme 125R එකේ තියෙන ඉදිරිපස 37mm මහත ටෙලස්කෝපික් ෆෝක්ස් නිසා ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් එකයි එක්ක එන සිංගල් චැනල් ABS එකයි නිසා බ්‍රේකින් පට්ටම විශ්වාසයි. හැන්ඩ්ලිං ගැන කියනවා නම් TVS එක ලයිට් වේට් නිසා ට්‍රැෆික් එකේ රිංගන්න ලේසි. හැබැයි වංගුවක් ගනිද්දී තියෙන ස්ටැබිලිටි එක අතින් Extreme එක කියන්නේ වෙනම ලෙවල් එකක්. වේගය ගැන කතා කරමුද? අනිවාර්යෙන්ම Extreme 125R එක 0 to 60 තත්පර 5.9 කකින් යනවා. ඒ කියන්නේ පිකප් එකයි টොප් ස්පීඩ් එකයි දෙකෙන්ම Extreme එක දිනුම්. හැබැයි ලංකාවේ අපිට වැදගත්ම දේ තෙල් වැඩ කිරීම, fuel efficiency. අන්න එතනදී TVS ස්පෝට් එකට ගහන්න එකෙක් නැහැ. ලීටරයට කිලෝමීටර් 60කට වඩා වැඩ කරන TVS එක සල්ලි ඉතුරු කරන්න සුපිරි. Extreme එකත් කිලෝමීටර් 60කට කිට්ටුවෙන්ද වැඩ කරනවා. ඒ නිසා ඒකත් ලංකාවේ කන්ටෙක්ස්ට් එකට පට්ට සාධාරණයි. මොකද්ද තෝරගන්නේ? ඔයාලට ඕන හැමදාම වැඩට යන්න, තෙල් වියදම අඩු කරගන්න, ලෙඩ දෙන්නේ නැති බයික් එකකට නම් TVS ස්පෝට් එක ඇරෙන්න වෙන එකක් බලන්න එපා. හැබැයි ඔයාට ඕන පාරේ යද්දි හැමෝම හැරිලා බලන පට්ට පිකප් එකක් තියෙන, ස්පෝටි ලුක් එකක් තියෙන ලෙවල් එකේ බයික් එකක් නම් Extreme 125R එක තමයි ඔයාගේ මැෂින් එක. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. Safe ride.